ලෝකේ වැඩිම පාට එකතුවක් තියෙන රෝස වර්ගය මොකක්ද කියලා ඇහුවොත් උත්තරය තමයි 1000 petals of garden roses. garden roses වල තමයි රෝස වර්ගවල වැඩිම කලර් රේන්ජ් එකක් තියෙන්නේ. මොකද එකකට එකක් හරිම වෙනස් මේවා බද්ධ කරලා තියෙන නිසා. ඉතින් සමහර වෙලාවට අපිටත් හිතාගන්න බෑ මේ කලර්ස් කොහොමද හැදෙන්නේ කියලා. ඉතින් අද වීඩියෝ එකේ බලමු තවත් අලුත් ලස්සන ලොකු මල් පිපෙන 1000 petals of garden roses කීපයක්ම. 1000 petals of garden roses වල ලොකු කලර් රේන්ජ් එකක් තියෙනවා වගේම මේ වර්ණ වලින් බොහෝමයක් ඒවා සුවඳවත්. සුවඳවත් රෝස කොහොමද හොයාගන්නේ කියලා මං කලින් වීඩියෝ එකක ඔයාලට කියලා දුන්නා. ඒ වගේම කලර් කම්බිනේෂන් එකත් එකකට එකක් ගොඩාක් වෙනස්. සාමාන්‍යයෙන් ස්ප්‍රේ රෝසස් මල් බංච් එකක් විදිහට පිපෙනවා වුණත් මේ 1000 petals of garden roses තනි මල් විශාල විදිහට තමයි පිපෙන්නේ. ඒ කියන්නේ මල ප්‍රමාණයෙන් ලොකුයි අනිත් හැම රෝස වර්ගයකටම වඩා. ඉතින් මේ 1000 petals of garden roses ටිකක් උස යනවා සාමාන්‍යයෙන් අඩි 4ක් 5ක් වගේ වැඩුණු පැලයක් සාමාන්‍ය පරිණත ගහක් ඒ වගේ ප්‍රමාණයක් උස යනවා. ඉතින් ඔයාලට පුළුවන් අපේ කලෙක්ෂන් එකේ තියෙනවා 1000 petals of garden rose වර්ග 80කට ආසන්න ප්‍රමාණයක්. පාට ගොඩාක් තියෙනවා. හයිබ්‍රිඩ් රෝසස් වල තියෙන විශේෂත්වයත් ඒකමයි අපිට තෝරගන්න පුළුවන් විවිධ වර්ණ ගොඩාක් තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් ඔයාගේ රික්වයර්මන්ට් එක අපිට WhatsApp කරලා මේ වගේ ලස්සන දීප්තිමත් රෝස පැල ඔයාගේ ඩෝර් ස්ටෙප් එකටම ඩෙලිවර් කරගන්න. මම ආයෙත් අපේ WhatsApp නම්බර්ස් ඔයාලට මේ වීඩියෝ එකේ රිමයින්ඩ් කරන්නම්. 071 197 99 81 070 419 86 කියන අපේ WhatsApp නම්බර්ස් දෙකට ඔයාලට මැසේජ් කරලා ඔයාලගේ රික්වයර්මන්ට් එක කරගන්න පුළුවන්. කවුද ආස නැත්තේ මේ වගේ ලොකුම මල් පිපෙන garden roses ටිකක් අපේ garden එකෙත් හදාගන්න. රෝසස් හදන විදිය ගැන මුල ඉඳන්ම ඔයාලට මම කියලා දුන්න නිසා මං හිතනවා දැන් ඔයාලා රෝසස් හදන්න බය නෑ කියලා. ඉතින් ඔයාලට නොතේරුණ තැනක් තියෙනවා නම් වීඩියෝ එකට යටින් කමෙන්ට් කරන්න ඊළඟ වීඩියෝ එක අනිවාර්යෙන්ම ඒ ගැන.